හායි කොල්ල සේරටම අද මම ගියා රවින්සර්ගේ අවුරුදු උත්සවයට. මේ ඉන්නේ අවුරුදු උත්සවයේ දීපු තැන ස්ටේඩියම් එක ඇතුලේ මම මේ ඉන්නේ. තියුනේ කොළඹ හයිලෝඩ් ග්‍රවුන්ඩ් එකේ. ඉතින් මුලින්ම තිබ්බ කණාමුට්ටි බිඳීමේ තරගය ශානක බ්‍රෝ තමයි මේ ඉන්නේ. ඉතින් කොල්ලයි පාර වැරදෙනවා. කොළ ඉස්සරහට එනවා වැඩි. ඇවිල්ලා තමයි ගාන්නේ. ශානක බ්‍රෝ විතරක් නෙමෙයි ඔයාලා දන්න YouTube ක්‍රියේටර්ස්ලා සහ ගුරුවරු ඒ වගේ ගොඩාක් කට්ටිය මේකට එනවා. ඉතින් වීඩියෝත් එක්ක ඉන්නේ ඉස්සරහට සුපිරිය ආතල්ටියක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මියුසිකල් ෂෝ එකේ වීඩියෝස් ඒකේන ආටිස්ලා ඔක්කොම බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අලියට හැතිය තරගෙත් මේ විදිහට තියුණා. මේ වලට දිග පොලිමක් පේන්නේ චොකලට් බෝලේ හැන්දෙන් ගෙන යාමේ තරගය. දෙහි ගෙඩිය නෙමෙයි චොකලට් බෝලේ තමයි මේ පාර ගෙනියන්නේ හැන්දෙන්. ග්‍රවුන්ඩ් එකේ එහා කොනේ ඉඳන් මෙහා කොණ්ඩ වෙනකම්ම දිග පොලිමක්. මේකේ 1 2 3 කියන්නත් කලින් කට්ටිය දුවලා ආයි පිටිපස්සට ඇවිල්ලා ආයි දුවනවා. ඊට පස්සේ පටන් ගත්තා 3 කකුලෙන් දිවීම. මේකෙත් අර වගේම තමයි ගණන් කරලා ඉවර වෙන්න කලින් දුවන්න එනවා කට්ටිය. ඒකෙත් පුල්ලා අතර කකුල් තුනෙන් ඉස්සරහට දුවගෙන එන්න තමයි තියෙන්නේ. ඒ ඇසේ කකුල් පැටලලා ඇදගෙන වැටෙනවත් එක්ක ඔය ඉස්සරහට දුවගෙන එන්නේ අපේ අනවුන්ස් කරන අයියා තමයි. පොර වෙනවා කලින් දුවගෙන. මේ මොන තරම් කියලාද ඔයාලා හිතන්නේ? ග්‍රවුන්ඩ් එක වටේටම ග්‍රවුන්ඩ් එකේ නිකන් බවුන්ඩරි ලයින් එක වගේ කට්ටි ඉන්නවා. මං හිතන්නේ සෙනඟ 1000කටත් වඩා ඉන්නේ නැති මේ තරගෙට. මේක තමයි තොප්පි ඇල්ලි. නෙමෙයි තොප්පි මාරු කිරීම. ඊට පස්සේ මේකට ආවා ගැස්ටා. කොටාව ෆොටෝස් ගන්න වීඩියෝ කරන්න පුළුවන් ඒ වගේම ටික්ටොක් කරන්න පුළුවන් ටික්ටොක් කරනවා මේ වැඩි කැමති නෑ මං ඉන්න ටික්ටොක් කරන්න ටික්ටොක් ගන්න කතා කරන්න මම අරුමට මං ඉන්න හරි අද දවසකට දෙන්න බලමු බලන්න ඒ වගේම මේ ලයිව් එක බලන් ඉන්න කමෙන්ට් එක කියන දෙන්නේ තව වෙලාව තියෙනවා මම පරක්කු නෑ මොකද එන්න ඕන නම් එන්න මේ අවුරුදු from ABC 2025 ඒ වඩා පොඩි 2025 ගාම් ඊට පස්සේ ආවා බ්ලැක් කසුන් 360 උඩ 360 වීඩියෝ එකක් ගන්න ගම මෙයාට මීට කලින් ඔයාලා දැකලා තියෙන විදියක් නැහැ. මේනේ රවින්ද්‍ර සර්ගේ දුව. එයා තමයි මුලින්ම රවින්ද්‍ර සර් හැමෝටම දුව පෙන්නුවේ. ඊට පස්සේ ඔයාලා මේව දන්නවා ඇති. මේ ළඟදී හිරිපොද වැස්සත් එක්ක එකතු වුණා. දැනට හිරිපොද වැස්ස ප්‍රධාන නළුවට සරඟපාන තිදස්. මෙයා රවින්ද්‍රගේ ගෝලේ මමත් දන්නේ ඉදා තමයි. මෙයා අවුරුදු 3ක් තිස්සේ මම හිතන්නේ මේ 3 වෙනි අවුරුද්ද මෙයාගේ අවුරුදු සෙවට එන මේ පාරේ ඉන්නේ ප්‍රධාන මුත්‍තික ලෙස. හිරිපොද වැස්සන channel එකේ හිරිපොද වැස්ස කතාවේ ප්‍රධාන නළුවා ලෙස රඟපාන්නේ දැනට අපේ වන්දි. මොකද මම කියන්න තියෙන්නේ රවින්ද්‍ර ගැන. කොහොමද අද දවස ගැන?
ඊට පස්සේ ආවා නිම්න කපල් එක. වතුර නෑවා මඩ නෑවා දෙන්නම හොදට මතකයි. එතකොට කොහොමද අයියේ මේ පාර? මේ හැමෝටම සුබලුත් අවුරුද්දක්. ආපු මදි මලය. සුබලුත් අවුරුද්දක්. හරි මේ අවුරුද්දට ආවා මේ අවුරුද්දට ආවා මේ සර් කිව්වා උඩේ ඉඳන් මේ උඹලෙන් ප්‍රශ්න ටිකක් අහන්න කියලා ව්‍යුහගත රචනා ප්‍රශ්න ටිකක් එනවා කියලා. එන්කැප්සුලේෂන් මේ එන්කෝඩින් ඩිකෝඩින් ඒවා පොඩි ප්‍රශ්න ටිකක් අහන්න කියලා එපානේ. අන්න පුළුවන් යන ඕගල්. එන හැමෝටම සුබලුත් අවුරුද්දක් අපි දවසම ඉන්නවලත් එක්ක හොඳ වැඩක් කරමු. ඊට පස්සේ තබී ආවා මයිහබ් එකේ දිල්ෂාන් අයියා ආවා. ජොන්ටි ආවා. ඒ කොහොමද? මොකද හිතන්නේ මේ සැරේ අවුරුදු ෆ්‍රොම් මේ BC එක ගැන? විනි ප්‍රොඩක්ෂන් එකේ කට්ටිය සෙට් එකක් ආවා. අම්මෝ මේක තමයි පුල් මාතල් තරගේ පැණි බඹරේ. පට්ට ආතල් මේක එක එක අයන් වැටි පිස්සු ආතල්යක් ගන්නවා මේක කැරකිලා. මේනි මිනි කැප්ෂන් සහ ගැස්ටා. DJ කිස්සවට එන්න. ඊට පස්සේ ටික වෙලාවකින් බෑන්ඩ් සෙෂන් එක පටන් ගත්තා. ඩිලාන් සේනානායක තමයි මේකේ නිවේදනය කරන්න හිටියේ. පුල් ආතල්ලයක් දුන්නා. ICT සැපද අවුරුදු කෑවද අලුත් ඇඳුම් ගත්තද අලුත් කෑල්ලක් එහෙම දාගත්තද අලුත් කෑල්ලක් දාගත්තද අඩෝ කො අලුත් කෑල්ලක් දාගත්ත කොල්ලෝ ටික එළඟින් ලංකාවේ තවත් බොහොම අපූර්ව වැඩක් තමයි මේ විදිහට සිදු වෙන්නේ. ලංකාවේ ඉන්න ඒලවල් මේ අපේ කොල්ලෝ ටික කෙල්ලෝ ටික වෙනුවෙන් අලුත් අවුරුද්දත් එක්කම ගැට ගහලා එදා ප්ලේ කරේ මිඩ්ලේන් බෑන්ඩ් එක. අලුත් කලාවක් කොන්සර්ට් 2 කිව්වොත් හරි. ඒ කියන්නේ පරණ ආටිස්ලා තමයි ඔක්කොම එන්නේ. අපි ඉපදෙනවා 2000 වගේ වයිබ් එකේ ආටිස්ලා සුපිරි මරු සින්දු ටිකක් මම හරියට එන්ජොයි කරා. කියන්න ඕන රවින් තාරුකාවා හනා ආවා. ඊට පස්සේ BNS වස්ති ඩීටැප් 6 ලේන් වගේ කට්ටියත් ආවා. තව සෙන්ට්‍රිකේට් ආවා. එතකොට සුරේනි ආවා. ආසිනා අපේ සතර කියනවා නේද? Gassa iga paata karan kes running මෙන්න මේ ගෑනුලමයන් මාර ලස්සන සින්දු කියනවා. මාරම ගති වොයිස් එක නම් ඉස්සුවා.
නොදකින වාරේ මාසා නිකුමානෙන් නොගදුර නිසා මතකෙම වීරා වැඩුවා නොදැකින සිතුවම් වෙලා මොහොතක් නැවතී රැඳුනා හදපත්නේ කිවිදීමවා කඳුනැලි නොදොඩා වැටුණා නුඹ අදමානෙත් නෑ මෙදා හිමි නැති ආදරේක නීනේ
වගේ සින්දු අහලා බෙල්ල වල දාගන්න හිතනව නේද? මේ වගේ සින්දුවක් ආවම බූටක් කෑවත් ආතල් එකේ ඉන්න හිතනව නේද? තෙන්නමලි ඩොල්චි පාර ඉතින් කොන්සර්ට් එක ඉවරුනේ අන්තිමටම ආවේ BNS ඇවිල්ලා මම සින්දු 8ක් හරි 10ක් හරි කිව්වා එන ගොඩක් කිව්වා ඊට පස්සේ ලාස්ට් කොන්සර්ට් එක ඉවරුණා මරු වැඩක් ස්පෙෂල් thank you කියන්න ඕනේ රවිදු සර්ට එහෙනම් තවත් වීඩියෝ එකකින් සෙට් වෙමු channel එක subscribe කරලා තියාගන්න අදට හැමෝටම